මලාව හදාගෙන තියෙනවනේ. ඒකේ ඉඩ තියෙන විදිය හසුරුවා ගන්න ඕන. මුලින්ම එන අය දොරකඩින් ඉඳගත්තාම පස්සේ එන උන්ට එන්න බෑ. පමා වෙලා එන්නේ නැතුව ඕනෑම දෙයකට වේලාසනින් එන්න ඕන. එතකොට එතන තියෙන අඩුපහඩු මකාගෙන අවශ්‍යතා හදාගෙන වැඩේට ලෑස්ති වෙන්න පුළුවන්. මම මේ දවස් 3 ඊයේ පෙරේදායි පළමුදායි දවස් 3 පැය 72කින් පැය 6යි නිදාගෙන තියෙනවා. අනිත් සම්පූර්ණම කාලය මේ වෙසක් සතිය වෙනුවෙන් ලෞතුරා බුදුමහා මෑණියන් වහන්සේට පූජෝපහාරයක් හැටියට මම මගේ කාලේ පූජා කරලා මේ බෞද්ධ ජන සමාජය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගත්තා. එහෙනම් මේ ටිකක් නිදිමරුවට කමක් නැහැනේ. ඒකෙන් ඊළඟ දවස විනාශ කෙරුවොත් අර නිදි මරපු එකෙන් වැඩක් නැහැ. පෙර දවසේ නිදි මරලා මොන හරි වැඩක් කළා කියන්නකො. ඊළඟ දවසේ කඩා කප්පල් වුණොත් එහෙම අර පෙර දවසේ කරපු එකේ වටිනාකමක් නැහැ. අත් නොහැර වෙර වඩා ජීවිතේ දිනන්න ඕන. හයිය තියෙන වෙලාවේ එපැයි වැඩ කරගන්න. එහෙම නැති වුණොත් බැරි වෙනවා. මේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නේ අලුත් ලෝකයක් දකින්න. අලුත් මාවත් තනා ගන්න. හිතියට වඩා වෙනස් වූ මිනිසෙකු වෙලා වෙනස්ම ගමනක් යන්න තමයි බණහන්නේ. ඒ අලුත් ලෝකය, අලුත් මග, අලුත් ගමන, අලුත් ජීවිතේ ධර්මානුකූලව නිර්මාණය කරගෙන හැම දෙනාගේම යහපත, සතුට, සැනසීම, සැපත පතා නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සද්ධර්මයෙන් බිඳක් අද මේ මලවිට විහාරීය අභිනව ධර්මශාලාවේ කරවන ලද මනරම් ධම්සභා මණ්ඩපයේ සිට ඔබට දේශනා කරන්නට සූදානම්. පින්නතුනි, මං අද දීර්ඝ ධර්ම අවවාදයක් කරන්න ලෑස්ති නෑ. හේතුව ඔය ඇත්තන්ට මෙතෙක්කා දිවි ගමනේ නොතේරිච්ච යමක් මේ කාලය ඇතුලේ කියලා දෙන්න හිතෙනවා. මම මේ දවස් ටිකේම මහන්සි ගත්තා. මට ඒක පූර්ණ වශයෙන් කියන්න වෙලාව මදි. ධර්ම අවවාදයේ සඳහා කාලය ගත්තාම මං අර කියන්න බලාපොරොත්තු වෙන ටික කියා ගන්න කාලය මදි. ඒ නිසා කෙටියෙන්ම මේ වෙලාවේ මතක් කරනවා, සිහිය පිහිටුවාගෙන හිත කය වචනය සම්බර කරගෙන ලෝකයේ තියෙන උතුම්ම දාණයට තමා මේ සම්බන්ධ වෙන්නේ කියන හැඟීමෙන් සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා ධර්මයෙන් පෝෂණය වෙලා ඔබ නිර්මාණය වෙන ගමන් ලෝකය නිර්මාණය කරන්න, ඔබ පින්වත් බෝසත් චරිතයක් හදාගන්න ගමන් ඔබ හා බැඳුණු චරිත නිවැරදි පින්වත් චරිත කරගන්නට මේ සියලු දෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූ
මෙලෝ පරලෝ ජයගෙන ලබන උතුම් සදාකාලික සැනසීම උදා කරගන්නට අද මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනේ මම මාතෘකා කරන්නට යෙදුණු සූත්‍රය ඔබට ඇහිලා ඇති. මම මේ සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩයක් තමයි තෝරගත්තේ. ඒකේ පොඩි කොටසක්. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෝදෙය්‍ය මහ සිටානන්ගේ පුත්‍රයාට සුභමානවකයාට. තෝදෙය්‍ය සිටුවරයා ගැන අහලා තියෙනව නේද? එවුන්ද කොහොම කෙනෙක්ද? මලවිට කවුරු වගේද? තෝදෙය්‍ය මලවිට මම් වගේ කියලා දැනෙන්නේ නැද්ද? දැනෙන්න ඕනේ හැබැයි. අතිශයම ලෝභ, මිනිස් ධර්ම අඩු, තමා ගැනවත් ලෝකය ගැනවත් නොසලකා දිවිගෙවපු චරිතයක්. මැරිලා ගිහිල්ලා බැල්ලියෙක්ගේ බඩේ බලු පැටියෙක් වෙලා ඉපදුණා. කරපු බලු වැඩවලට. ඒ ගමන, ඒ ජීවන ගමන පුංචි කාලේ ඉඳලා බලාගෙන හිටපු ඒ අවවාද අනුශාසනා මත හැදිච්ච සුභමානවකයාත් තරුණ වයසෙම දැන් ඒ ගමන තමයි යන්නේ. හැබැයි සංසාරේ බොහෝ පින් කුසල් තියෙන හොඳ අවබෝධයකට නමන්න පුළුවන් වාසනා ගුණයක් තියෙන බව දැකලා බුදුරජාණන් වහන්සේ දවසක් මේ තෝදෙය්‍ය කුමාරයා නැති වෙලාවේ ඒ සිටු ගෙදරට ගියා. බලන්නකෝ උපායශීලී බව. නැති වෙලාවේ ගියේ. දැන් ඉන්න වෙලාවේ යන්න එපැයි. කුමාරයාව අල්ල ගන්න නන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩියේ නැති වෙලා. තෝදෙය්‍ය කුමාරයාගේ සිටු ගෙදරට යනකොට තෝදෙය්‍ය කුමාරයා ආදරෙන් හදනවා අර මැරිලා ගිහිල්ලා ඉපදිච්චි බලු කුක්කා ඒ ගෙදරම තමයි ඉපදුනේ බැල්ලියෙක්ගේ. චූටි කාලෙම හරි ආදරේ හිතුණා. ප්‍රියශීලීනි සංසාර පුරුද්ද තියෙන හින්දා තාත්තා පුතාට ආදරේ, පුතා තාත්තට ආදරේ. බල්ලා වෙලා ඉපදුනාට අර ලෙන්ගතුකම තියෙනවා. චූටි කාලෙම හුරු බුහුටිකමට කුමාරයාට ආදරේ නිසා කුමාරයාත් ආදරෙන් බලු පැටියව හදනවා. දැන් ඒක නාඹර වයසේ. බුදුහාමුදුරුවෝ ගේට්ටුව ගාවට යනකොටම බල්ලා බුරාගෙන ආවා. සිටු ගෙදරට ඇතුල් වෙන්න දෙන්නෙම නැහැ. බුරනවා ගේට්ටුව ගාව ඉඳගෙන. ඒ ගමන බුදුරජාණන් වහන්සේ කතා කරනවා බල්ලට. සිටු ගෙදරකම හිටපු දැසි දස්සෝ ඔක්කොම ඇවිල්ලා ගේට්ටුව ගාව පිරිලා බල්ලව හසුරුවන්න හදනවා. බල්ලා හසුරුවන්න බෑ. ඒ ගමන බුදුහාමුදුරුවෝ සියලු දෙනාටම ඇහෙන්න බල්ලට කියනවා තෝදෙය්‍ය උඹ පෙරත් අපි වඩිනකොට බිරුවා. ගේට්ටු වැහුවා. එන්න දුන්නේ. දම් පිළිගැන්නුවේ නැහැ.
ආර්ය ශාසනයට නිගා කළා. උඹ ඒ පාපයට කළ පාපයට බල්ලෙක් වෙලා ඉපදුණා. බල්ලා වෙලත් තවත් උඹ ඒ ගතියම ඉස්සරහට අරන් යනව නේද කියලා කිව්වා. කමක් නෑ තෝදෙයි මම යන්නම් කියලා ආපහු බුදුහාමුදුරුවෝ වැඩියා. දැසි දස්සෝ තුස්නීම් භාවයෙන් හිටියා. අයි තෝදෙය කියලා නේ කිව්වේ අර ඉන්නේ. ඒගොල්ලෝ ගරු කරපු සලකපු තමන්ගේ නායකයානේ සිටු ගෙදර මහ සිටුවරයා. ඊට පස්සේ කුමාරයා ආවහම ඔක්කොම දැසි දස්සෝ ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරුවෝ වැඩියා ගේට්ටුව ගාවට. මේ බල්ලා බුරාගෙන ගියාම බුදුහාමුදුරුවෝ තෝදෙය කියලා කතා කරුවා බල්ලට. කුමාරයාණන් වහන්සේ ඔබ වහන්සේගේ තාත්තලු මේ මැරිලා ඉපදිලා ඉන්නේ කියලා අපි ඉස්සරහා බුදුහාමුදුරුවෝ කිව්වා. කොල්ලට ලැජ්ජාවක් ඇවිල්ලා කේන්තියාව. ඒ තාත්තට බල්ලා කිව්වහම දැන් ඔයාලා කොච්චර ආදරය කළත් මේ පන්සලේ හාමුදුරුවන්ට ඔයාලා ගෙදරකට ගිහිල්ලා ඔයාලගේ තාත්තා බල්ලෙක් කියලා කිව්වොත් එහෙම කේන්ති එනවනේ. ඒ වගේ සිටු කුමාරයාට කේන්ති ඇවිල්ලා මං හොඳ වයින් දෙකක් කියලා එන්නම්කෝ කියලා බුදුහාමුදුරන්ට බැනවදින්න හිතාගෙන සිටු ගෙදරින් පිටත් වෙලා ගියා බුදුහාමුදුරුවෝ ගාවට. යන්න කේන්තිය නිමි ගිහින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමානව වැඩ ඉන්න මහා කාරුණිකයාණන් වහන්සේ දැක්කාම අර සැර අඩු වුණා. සැර අඩු වෙලා ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන අහනවා භාග්‍යවතුන් වහන්සේ අපේ සිටු මැදුරට වැඩියා කියලා කියන්නේ. ඔව්නේ සුබ මම අද සිටු මැදුරට වැඩියා. ඔබ හිටියේ නෑ. ඔබේ තාත්තා හිටියා දැසි දස්සෝ හිටියා. වෙනදා වගේම තාත්තාගේ සැලකිලි තිබුණේ. ඒ හින්දා මං තාත්තට කතා කරලා ආවා එන්න. අහන්න ආපු එක බුදුහාමුදුරුවෝ ඔක්කොම කිව්වා. සුබමානවකයා යට වෙලා තිබ්බ කේන්ති ආපහු ආවා. ඒ ගමන සැරට අහනවා බුදුහාමුදුරන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ අපේ තාත්තා බල්ලෙක් කියලා? ඔබ වහන්සේට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද තාත්තා එහෙම වුණා කියලා? මිනිසුන්ට නිගා කරන්න හොඳයිද? ඔබ වහන්සේ මහා ශාන්තිනායකයාණෝ කිව්වාට මහා බුද්ධිමතා කිව්වාට ලෝසතුන්ට කරුණාවයි කිව්වාට පේන්න නෑනේ ඒක. මගේ උදාර සිටු පියාණන් වහන්සේට ඔහොම කියන එක උචිතද? ගැළපෙනවද? බුදුහාමුදුරුවෝ කලබල නෑනේ. සුබ කලබල වෙන්න එපා. මම මුසාවක් නිගාවක් මිනිහෙකුට හිංසනයක් පිණිස කිව්වා නෙමෙයි, ඒක සත්‍යමයි. ඔබ ඒ හින්දා දැන් ගෙදර ගිහිල්ලා බල්ලව හොඳට නාවන්න. රසවත් කෑමක් බඩ පිරෙන්නම දෙන්න. පහසුවට නිදියන්න පුළුවන් තැනක නිදි කරවලා ඉස පිරිමදිමින් ඉන්න. එතකොට බල්ලට නිින්ද එනවා. නිින්ද එන බල්ලගෙන් අහන්න තාත්තේ මට උරුම වෙන්න තියෙන වස්තුව කොහෙවත් හංගලා තියෙනවද කියලා. එතකොට ඔබට තේරෙයි ඉන්නේ තාත්තද නැද්ද කියලා.
සුභමානවකයා ගියා. ගිහිල්ලා හොඳට නාවලා කණ්ඩ දීලා නිදි කරවලා අර කියපු පිළිවෙලට කළා. තාත්තේ මට උරුම වෙන්න තියෙන වස්තුව කොහෙවත් හංගලා තියෙනවද කියලා අහනකොටම බල්ලා තිගැස්සිලා නැගිට්ටා. නැගිටලා සුභමානවකයාට කණ්ඩම හදනවා. ආදරේ කරපු හාම්පුතාට කණ්ඩම හදනවා. වෙනදත් ගණ්ඩ දෙන්නේ නැහැ මොනවා. බනිනෝ. වේයෝ හුඹස් බඳිනවා වාගේ ටික ටික ඉතුරු කරලා මේ මම මහදන සිතානෝ වුණා වාගේ මේවා රකින්න ඕන. කොකුම් විලවුම් සබන් එහෙම ඇඟේ ගානකොට චුට්ටක් ගාන්නලු. ඕනෑවට වඩා ගාන්න යන්න එපාලු දිය වෙනවනේ. ඒවා ඔක්කොම ඉතුරු කරන්න පිරිමහන්න කියලා හැම වෙලාවෙම කෑ ගහන බයිනෝ. හරි සැර. ඒ රැස් කරලා තියලා බලු භවයට ගියේ. තෝදෙය කුමාරයාට මහත් හයියෙන් බුරලා හපණ්ඩම හදපු බල්ලා දිහා තුස්නීම් භාවයෙන් කුමාරයා බලන් ඉන්නවා. කවදාවත් මේකට මෙහෙම වෙලා නැහැ. බල්ලට දැනුණා කුමාරයා දැනගත්තා වගේ. තෝදෙය මහසිතානෝනේ ඇතුලේ ඉන්නේ. මහසිතානන්ට දැනුණා පුතා දැනගත්තා මම බල්ලෙක් බව. බල්ලා වලිගෙත් අකුලාගෙන සිටු ගෙදරින් එළියට ගිහිල්ලා වත්තේ කීප පොලක් හාරලා පෙන්නුවා. දැසි දස්සෝ දාලා අරතැන් හැරුවා ලොකුවට. හාරලා බලනකොට විශාල කටාරම්වල වාජනවල රත්තරන් රිදී මුතු මැණික් මෙව්වා වෙන වෙනම වල දාලා කවුරුවත් ගන්නවට. කොල්ලා ප්‍රීතියෙන් අරවා ඔක්කොම ගොඩ ගත්තා. ඇයි නිදහන් ගොඩනේ. නිදහන් ඔක්කොම අරගෙන ගබඩාවෙන් තියලා දැන් ගොඩක් ප්‍රීතියෙන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ ගැන තරහ නැහැ. බුදුහාමුදුරන්ට හරි ආදරේ. දෙනවනම් ඕන යකෙකුට ආදරේ නේ. මේ ඉන්න හැමෝම මෙහෙම. දෙනවනම් ආදරේ නැද්ද? දෙනවනම් ආදරේ. ගණ්ඩ හැදුවොත් ඉවරයි. නේ. ඔබට උනත් එහෙම දැන් මේ ධර්මශාලාව හදලා තියෙනවනේ. මේක හදන්න දෙන්න වෙන්න ඇති. ගණ්ඩ කට්ටිය යන්නත් ඇති. ඒ දීපු වෙලාවල් වලදී ප්‍රීතියෙන්ම දීපු අයත් ඇති. තරහෙන් අකමැත්තෙන් දීපු අයත් බහුතරයක් ඇති. මන් දන්නවා ඒක. මිනිස් ලෝකේ මිනිස් සිතුවිලි ගැන මන් දන්නවනේ. අපි කෙලස් බරයිනේ. ඒක එහෙම වෙනවා. සුභමානවකයාට මහා කෝටි ගානක නිදහන් හම්බෙලා දැන් ප්‍රීතියෙන් ඒවා තියලා ගියා බුදුහාමුදුරුවෝ බලන්න. ගිහිල්ලා වන්දනා කරලා දැන් පැත්තකින් ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ සත්‍යයි ඔබ වහන්සේ දේශනා කළ දේ. මගේ තාත්තා බල්ලෙක් වෙලා තමයි. බල්ලා වෙලා ඉන්න මගේ තාත්තා හංගපුවා ඔක්කොම මට පෙන්නුවා. මං ඒවා ගොඩ ගත්තා. ඔබ වහන්සේ නිසා මං යථාර්ථය දැක්කා. තාත්තට උණු දේ මං අවබෝධ කරගත්තා. කෝටිපතියෙකු හැටියට නිදම් වස්තු ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඒ මොකද්ද සුබ? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ
සමහර අය අවුරුදු 120ක් තරම් දීර්ඝායුෂ ලබනවා. සමහර අය මව් කුසේදී මැරෙනවා. පිරිසක් ලපටි ලාමක වයසේ මැරෙනවා. ගැටවර තරුණ වයසේ මැරෙනවා. මැදියමේදී මැරෙනවා. වෙනසක් නේ. මේ වෙනස කවුරුන් කරන්නේද? මැවුම්කාරයෙක්ගේ වැඩක්ද? දෙවියෝ නම් හැමෝටම සාධාරණයි. මහා බ්‍රහ්මය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විහරණේ යුක්තව ලෝකය බලනවා. වෙනසක් කරන්නේ මේ වෙනස ඇයි කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ සමහර අය නිරෝගී දීර්ඝායුෂ විඳලා මියනතුරු ලෙඩ රෝග නැහැ. සමහර අයට උපතේ ඉඳලාම මරණය දක්වාම මහා කටුක වේදනා දුක් විඳින ලෙඩ රෝග තියෙනවා. කුෂ්ඨ රෝග, ගඩු, පිළිකා, වන, ඇදුම, මීමැස්මොර, බගන්දරා මේ විදිහේ දරුණු ව්‍යසන රෝග, අංශභාග මේවා තියෙනවා. සමහරු නිරෝගීව ඉන්නවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ එකම මනුලොවේ මෙහෙම වෙනසක්? භාග්‍යවතුන් වහන්සේ සමහර අය හරිම ලස්සනයි. දුටුවම් පහදනා රූප ස්වභාවයක් තියෙනවා. සමහරු ඊ타ත්ම අප්‍රසන්නයි. දුර්වර්ණයි. ප්‍රසාදිත බවක් නෑ දැක්කාම. දුරස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තව පිරිසක් ඉන්නවා අංග විකලයි. අතපය කොර වෙලා කන් දෙක නැහැ, නහය නැහැ, කටේ කොටසක් නැහැ, අතපය නැහැ, තියෙන අතපය විකලාංග වෙලා. සමහර අය ඉන්නවා අංග සම්පූර්ණයි ආරෝහ පරිණාහ දේහයෙන් යුක්තයි. කොටසක් ජීවිතේ විඳිනවා, කොටසක් විඳවනවා. ඒ ජීවිතය නිසා. භාග්‍යවතුන් වහන්සේ කොටසක් හරිම බුද්ධිමත්, කොටසක් ඉන්නවා ඊටාම මෝඩයි. මේ වෙනසයි භාග්‍යවතුන් වහන්සේ. පිරිසක් ඉන්නවා මේ සමාජයේ මහා ධනවත්, සිතූ පැතූ විදියට සැප විඳිමින් ජීවිතය විඳින අය මේ ලෝකේ ඉන්නවා. තව පිරිසක් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ උන් හිටිතන් නැහැ. ඇඳි වස්ත්‍රයක් නැහැ. කෑමක් බීමක් නැහැ. අනන්ත දුක් විඳිනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ වෙනසක්? ඇයි ඇත්තටම මේ වෙනසක්? මේ වෙසක් එකට හරි ඉගෙන ගන්න එපැයි මේ වෙනසයි කියලා. මොකෝ වෙනස? බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාගේ මේ දීර්ඝ ප්‍රශ්නයට දීපු උත්තරේ තමයි මම මාතෘකා කළේ ඔබට බණ කියන්න. මොකද්ද මාතෘකාව? අහුන්නේ නැද්ද? වෙච්ච දෙයක් නැද්ද?
පානාතිපාතා පටිවිරතෝති අදින්නාදානා පටිවිරතෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝති මුසාවාදා පටිවිරතෝති සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝති සුබ ඔය වෙනසට හේතුව කිසි දෙයක් නෙමෙයි බෞද්ධයෙකුගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මගඵල සොයා යන උතුම් මිනිසෙකුගේ පදනම පංචශීලය. ඒ පංචශීලය නොරැක සිල් බිඳීම නිසා තමයි මේ වෙනස ඇතුලේ අනන්ත දුක් විඳින කර්ම විපාක ලැබෙන්නේ. සිල් බින්දාම කර්ම විපාක. සිල් රැක්කාම යහපත් වූ කර්ම විපාක. සුවසේ සැපසේ ගෞරවයෙන් ප්‍රශංසාවෙන් හැම දෙනාගේම ප්‍රිය මනාප භාවයෙන් පරිවාර සම්පත්තිය ඇතිව ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන බල සම්පත්තිය ඇතිව ජීවිතයේ විඳින්න හම්බෙන්නේ සිල් රැක්කාම. සිල් බින්දාම සිල් නොරැක්කාම අර විදිහේ පාපතර ක්‍රියාවන්ගේ බලයෙන් ඒ අකුසලය විසින් විඳවන දුක් සහිත ජීවිතයක් උරුම කරලා දෙනවා. ඔයාලත් පෙර කරන ලද කර්මානුරූප භාවයෙන් මේ ඉපදිලා ඉන්නේ නේද? දැන් මේ ඉන්න කවුරුවත් එක වගේ ඉන්නවද බලන්නකො. එකම අම්මගේ එකම තාත්තගේ දරුවෝවත් එක වගේ නැහැ. නියුන් දරුවෝ දෙන්නෙක් ඉපදුනා කියන්නකො. ඒ උන් දෙන්නත් එක වගේ නැහැ. නියුන් දරුවෝ 7-8 උපදිනවා. හැබැයි එක වගේ නැහැ. වෙනස්. නානත්ත කාය නානත්ත සංඥා. විවිධ වූ ශරීරවලට විවිධ වූ සිතුම් පැතුම් හැඟීම්. ඒක තමයි ඇත්ත. අපි ප්‍රාර්ථනා කළාට එක වගේ වෙන්න කියලා එක වගේ ඉන්න කියලා එහෙම කවදාක්වත් හම්බෙන්නේ නැහැ. එක වගේ වෙන්නත් බෑ එක වගේ ඉන්නත් බෑ. ඒක තමයි ඇත්ත. හැබැයි ජීවිතය විඳීම වෙනුවෙන් සැපපත එකට ඉන්න ඕන නිසා සතුටින් ජීවිතේ ගෙවන්න ඕන නිසා නොගැලපෙන ඒවා අපි මොකද කරන්නේ? යම් ප්‍රමාණයකට ගලප ගන්නවා. යම් ප්‍රමාණයකට ගලප ගන්නවා. නිකන් හිතලා බලන්නකො ගෑණියෙක් කවදාකවත් මිනිහෙකුට ගැලපෙනවද? අහස මහ පොළොව වගේ. ගෑණියෙක් මිනිහෙකුට ගැලපෙන්නෙම නැහැ. දැන් මොකද ඔය කරලා තියෙන්නේ? ගැලපෙන්නේ නැති දෙකක් එකට බැඳලා. දැන් මේ ගැලපෙන්නේ නැති දෙක එකට බැඳලා ගමනක් යන්න ඕන නිසා එකට මොකද කරගෙන ඉන්නේ? යම් යම් මෙව්වා ගලප ගන්නවනේ. ගලපගෙනනේ ඔය යන්නේ. ඒක නොගැල ගලප ගන්න බැරි වෙච්ච ගමන් හැප්පෙනවා, ගැටෙනවා, ගහ ගන්නවා, කැඩෙනවා, බිඳෙනවා, වෙන් වෙනවා. ගලප ගන්න බැරි වෙනවා සමහර අයට. එතකොට අතරකඩදී ගැටෙනවා. කැඩිලා බිඳිලා විනාශ වෙලාම යනවා. සමහරු
ඛේදනීය ආකාරයකට මරලම දාන. ගිනි තියනවා පුලුස්සනවා. ගලපාගෙන නැහැ. ඒ නොගැලපීම. ඒ නොගැලපීම වල තියෙන්නේ ඔබ කර්මානුරූපව ලබාපු පෙර සසර උරුමය. දැන් ඔය කාන්තාව උත්සාහ කරනවානේ ඇහි පියන් ගාලා ඇහි බැමි ගාලා ඇඟේ මයිල් ටික ඔක්කොම ගාලා පාට ගාලා මේ ලස්සන කරන්න හැඩ කරන්න හැදුවට පුතේ කරුමෙට හම්බෙච්ච එක මිසක් අය ඕක මාරු කරන්න බෑ. ආයක මාරු කරන්න හැකිද? මොන ආලේප ගෑවත් ඒක මාරු කරන්න බෑ. ඒක දන්නවා පිරිමි. ඒක මාරු කරන්න බැරි බව දන්නවා පිරිමි. පිරිමි කවදාවත් ඒ ගොම් වැඩ කරන්නේ නැහැ නේද? දිවි හිමියෙන් මෙතන ඉන්නාද පුතේ ඇහි බැමි ගාන මිනිහ මෙතන ඇහි බැමි ගානේ උන්නේ හකු වල තොල් පොටවල් වල අතේ පයේ පාට ගාන ඇඟේ පතේ තියෙන රෝම ටික ගාලා අයින් කරන එහෙම මේ පිරිමි ලෝකේ නැහැ. ඇත්තටම හොඳට බලන්නකො මෝඩ જાතියක් නෙමේද? මේ ශරීරයේ තියෙන විදිහට තිබිච්චාවයිකෝ. අතේ සල්ලි දීලා ඒකට වද දීලා කරුමේ මාරු කරන්න බෑ. සිද්ධ කරගන්නේ මොකද්ද දන්නවද? ඊටත් වඩා දුරු වර්ණ සහිත දුරු විපාක සහිත ඊළඟ භවයට යන්න පව් කන්දක් මේ රැස් කරගන්නේ. කෙලෙස් නෙමෙයි. ඔය කෙලෙස් ධර්ම තමයි උපදවා ගන්න. මාන්නය. ලෝකයේ ඉදිරියේ ලෝකයාව රවට්ටලා මම ප්‍රභාස්වර ලස්සන දැකුම් කළු චරිතයක් කියලා පෙන්වන්න ගන්න උත්සාහයෙන් තිබ්බ එකක් නැති වෙනවා. මෙලෝ මෙහෙමවත් තියෙනවා. ලබන භවයකදී ඕකත් නැහැ. හුණු ගෑවත් පාට කරන්න බැරි අඟුරක් වගේ වෙයි. නේ? සමහර විට ඇයි බැමි නෙමෙයි ඇහත් නැති වෙයි. ඔව්. ඇහ තිබ්බ හින්දානේ කණ්ණාඩියෙන් බලලා ගෑවේ. දැන් අය බලන්න එක්කුත් නැහැ, ගාන්න එක්කුත් නැහැ. මොකක්වත් නැති වෙලා කන වෙලා මෙයයි. දැක්මක් නැති හින්දා. වැඩිපුර මේ බාන්නකො වැඩිපුර බනහන්න ඇවිල්ලා ඉන්නේ ගෑනු අයනේ. මේ අවුරුද්දේ වෙසක් එකට සිල් ගත්ත ප්‍රමාණය බැලුවොත් එහෙම 80ක් විතර කාන්තාව සිල් අරගත්තා. දන් දෙන්නේ කාන්තාව. බණ භාවනාවලට යන්නේ කාන්තාව. ශ්‍රම දාන තිබ්බොත් ඉන්නේ කාන්තාව. පුද පූජා පවත්වන්නේ කාන්තාව. අවසානයේට ඔය ඔක්කොම කරලා අපායට යන්නේ ඒ තෝන්ද ළමයි. අයගේ දෙකක් නෑ. ඔය කරන හැම එකක් ඇතුළේම තියෙනවා මිත්‍යා දැක්මක්, මිත්‍යා විශ්වාසයක්. ඒ මිත්‍යා දෘෂ්ටික ගතිය දැකීම නිසා මිත්‍යා දෘෂ්ටික විශ්වාසයෙන් හින්දා ජීවිතේ වරද්ද ගන්නවා. පින්නතුනි, මේ වෙනස් වෙන ලෝකයේ ඇතුලේ කර්මානුරූපව දුක් සහිතව අපට ජීවිතේ විඳවන්න හම්බෙන වෙනස්කම් තියෙනවා පන්සිල් බිඳීම නිසා. ඒකේ පළවෙනි එක පානාතිපාතා පටිවිරතෝ හෝති. පරපණ නැසීම නිසා සිද්ධ වෙන දුර්විපාක. පාපයේ ආදීනවය. මොනවා වෙනවද? සුබ මානවකයට බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සුබ දීර්ඝායුෂ නොලැබෙන්නේ තද බල කර්ම රෝග හැදෙන්නේ කැපීම් කෙටීම් ගැටීම්
ඔස්සේ මිනිහෙකුගේ ජීවිතය අතරකඩදී ආබාධිත වෙලා ලෙඩ වෙලා ජීවිතය විඳවලා අකාලේ මැරෙන්නේ සත්ව ඝාතනය සත්ව හිංසනය නිසා කියලා. පින්නතුනි මේ වයඹ පළාතේ ඔබට යාබද පළාත වයඹ පළාතේ මෝඩ දුප්පත් පවුලක කොල්ලෙක් කසාද බැඳලා පොඩි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. කොහෙදෝ මිනිහෙක් මේ කොල්ලොන්ගේ ගේ ඉස්සරහට චූටි බලු පැටව 3 දෙනෙක් ගෙනත් දාලා. බලු පැටව 3 දෙනා කොල්ලයි ගෙදරට ගිහිල්ලා. ගෑණි උදේ පාන්දර කෑ ගැහුවා අප්පෝ මේ මොකෙද්දෝ ජරාවක් ගෙනල්ලා දාලා ඉන්න හම්බෙන්නේ නැහැ පොඩි උවත් තියාගන්න බෑ මේ බලු පැටව ගෙනත් දාලා මෙන්න උන් ගෙදෙට්ට ඇවිල්ලා කියලා. කොල්ලා නිදාගෙන ඉඳලා නැගිට්ටා අතිශය මෝඩයා. නැගිටලා ඇවිල්ලා උරයක් අරගෙන බලු පැටව 3 දෙනා උරේට දැම්මා එල්ලගෙන ගියා. ගේ පිළිකන්නේ වලක් කෙටුවා වලට දැම්ම වැහුවා. පන පිටින් සූස් ගන්න එපා අම්මලා ගොළු බෙල්ල කොච්චර වල දාලා ඇද්ද? ආයසු මන් දන්නවනේ වග මන් දන්නෝ. දවසක් මම බණ මඩුවේ බණ කියනවා. අපේ බණ මඩුවේ නෙමෙයි. මේ වාගේ ආරාධනාවකට ඇවිල්ලා බණ කියනවා පොයේ දවසේ. බණ අහන්න ඇවිල්ලා හිටපු උපාසක අම්මා කෙනෙක් ඔය වගේ බිත්ති ආයිලේ හේතු වෙලා නිකම් මලානික කම්මැලි ස්වරූපයෙන් හිටියේ උන්දා. ඒ ඉන්න ගමන් මේ බණ අහනවා කට්ටිය. ඒ අහන අතරේ අම්මා මෙහෙම කරනවා. මම ඒක නිරීක්ෂණය කරමින් බණ කියනවා. මෙවුන්දා මේ ඇඟිලි කොහෙද ගෙනියන්නේ? උන්දා දඩේ මේ යනවා. ඇඟිලි අරන් දඩේ මේ යනවා. උන්දාගේ ඔළුවේ තියෙනවනේ මූකලාන. ඒ මූකලානේ දඩේ මේ යනවා. දැන් මේක નિરાයාසයෙන් ඇබ්බැහි වෙච්ච අර ගතිය මං ඉන්නේ බණ මඩුවේ මං සිල් අරන් ඉන්නේ මං මේ බණ අහනවා කියන සිහිය නැහැ. මෝඩයාට සිහිය නැහැ. අවසිහියෙන් දැන් මේ ඔළුවේ අත දික් කර හොයනවා. හාල් ඇටයක් විතර එකක් අහුවෙච්ච ගමන් ගත්ත ඇදලා පැදුරු පොට යටින් තිබ්බා අබේ දානේ දුන්නා. මම බණ ඉවර වෙන ඔන්න මෙන්න කියලා ඔවුන් දව අවදි කෙරෙව්වා. අවදි කරලා මං කිව්වා දැන් බණ ඉවර වෙලා පැදුරු පොට උස්සලා බලන්න. බණ ඇහුවද ජීවිත කීයක් ඉවරද කියලා. එවැනි අයට නිවන් කොයින්ද කියලා ඇහුවා. පෞකාර මෝඩ ගති ඇතිව ඇබ්බැහි වෙච්ච යමක් තියෙනවා නම් ලේසියෙන් තියන්න බෑ බොඩ. ඇදෙන්නේ අරකටමයි. ඒකට සම්මා දිට්ඨිය උපදවාගෙන දැන් හරි ඉන්න තැන මාරු කරන්න ඕන. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න තැන මාරු කෙරුවට වැඩක් නැහැ. ජීවත් වෙන තැන මාරු කෙරුවට වැඩක් නැහැ. ජීවත් වෙන පරිසරය මාරු කෙරුවට වැඩක් නැහැ. ජීවිතේ මාරු කරන්න ඕනේ. චරිතය. ඒ පෞකාර චරිතය පුණ්‍යවන්ත තැනකට වෙනස් කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටික චරිතය
සම්මා දිට්ඨියට ගේන්න ඕනේ. ඒකයි ඉන්න තැනින් පටන් අරන් වෙනස් ගමනක් යන්න මාරු වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තිඤ්ඤ මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ. පටිජග්ගේය පණ්ඩිතෝ හොඳට ප්‍රතිපත්තිගරුකව ධර්මයේහි පිහිටලා බහුශ්‍රෘතයෙකු වී හොඳ අවබෝධය තියෙන කෙනෙක් වෙලා යාම තුනෙන් එකකවත් යාම තුන මොනවාද? විවිධ තැන විවිධ යාම තියෙනවා. දැන් අපි කියන්නේ අලුයන් යාමේ මැදියන් යාමේ රාත්‍රී යාමේ එහෙම කියනවා. ඒ යාම නෙවෙයි මේ යාම. ජීවිතේ යාම තුනක් තියෙනවා. බාල, තරුණ, මහලු. ඔබ දැන් ඉන්නේ කොතනද? මං කිව්වේ ඉන්න තැනින් පටන් ගන්න කියලා. ඔබ දැන් ඉන්නේ බාල නම් ළමා ලෝකේ නම් ඒ බාල වයසේ ඔබ ඉන්න තැනින් පටන් ගන්න. තරුණ නම් ඔබ ඉන්න වයසෙන් ඉන්න තැනින් පටන් ගන්න. මහලු නම් ඔය ඉන්න තැනින් පටන් ගන්න. අය මහලු අයට අය නෑනේ යාමයක්. ඔය අන්තිම එකේ ඉන්නේ. නාකියන්ට අය එතනින් එහාට නෑ. තියෙන්නේ මැරෙන්න විතරයි. හැබැයි බාල අයට යාම තුනක් තියෙනවානේ. බාල යාමේ තියෙනවා, තරුණ යාමේ තියෙනවා, හැන්දෑ යාමේ තියෙනවා. වයෝවෘද යාම. හැබැයි බාල වයසෙම හදාගත්තොත් ජීවිතේ ඒ වයසත් ජීවිතේ ලස්සන කරගෙන තරුණ කාලෙත් ලස්සන කරගෙන වැදගත් පෝසත් සැපවත් කරගෙන මහලු කාලෙත් ප්‍රීතියෙන් ජීවිතය වින්දනය කරලා යාම තුනම ජයගෙන මැරෙන්න පුළුවන්. මුල් වයස වැරදුනොත් යමෙකුට තරුණ වයසේදී සබරගම් පළාතේ ඉන්නවා මගේ යාළුවෙක් අරක්කු පෙරුවා. ප්‍රබලවම සත්තු මරපු දඩයක් කාලේ. පොලිසියෙන් තමයි පතුරන් තුවක්කු දීලා තියෙන්නේ මේ මෝඩයා. ඒගොල්ලන්ට හම්බෙනවනේ මස්. එහෙම දීලා මට කොල්ලා ඔක්කොම විස්තර කිව්වා. රාමැද්දා. සිගරට් බිව්වා. විට 30-40ක් කෑවා. මේ විදිහේ මහා අමුතුම චරිතයක්. දවසක් දඩේම ගිහිල්ලා ඔය සිංහරාජ අඩවිය ආයිනේ කැලේ ගලක් උඩ තුවක්කුවක් තියාගෙන මොකෙක් හරි එනකම් බලාගෙන ඉඳලා මුවේ ගෝනෙක් ඌරෙක් මේ වගේ එකෙක් එනකම් බලාගෙන ඉඳලා පැය කීපයක් හිටියලු මොකෙක්වත් නැහැ. කම්මැලි හිතිලා ෆෝන් එක අරගෙන ෆෝන් එක ඔබලා මොන හරි බලා ඉන්නවා කියලා. ඒකගේ දෛවය බලන්නකො. පෙර සංසාරේ පිනක් කඩාපාත් වෙලා